දුනු සහ ස්කන්ධ පද්ධතියක් T ආවර්ත කාලයක් සහිතව දෝලණය වේ. දුන්නේ දිග හරියඩකින් අඩු කර ස්කන්ධයෙහි ආරම්භක ස්කන්ධයකින් හරියඩකට අඩු කළහොත් නව ආවර්ත කාලය කොපමණද කියලා අහනවා. දුන්නේ දිගත් භාගයක් අඩු කරනවා ස්කන්ධයත් භාගයක් අඩු කරනවා නව කාලාවර්තය කොපමණද කියලා අහනවා. අපි මුලින්ම තියරි එකක් විදිහට කතා කරමු දුන්නක කාලාවර්තය සඳහා සූත්‍රය කොමක්ද කියලා. මෙහෙම කියලා දුන්නක් තියෙනවා නම් දුන්නේ දුනු නීතිය K කියලා ගමු. එල්ලා තියෙන ස්කන්ධේ සිම්පල් M කියලා ගමු. එහෙනම් මේ දුන්න මගින් ලබා දෙන කාලාවර්තය ලියන්න පුළුවන් කාලාවර්තය T නම් T සමානයි 2යි වතාවක් වර්ගමූල M බෙදීම K කියලා සූත්‍රයක් අපි දෝලන හතරංග පාඩමේදී ඔයගොල්ලන්ට ඔප්පු කරනවා. බලන්න මේකේ M තියෙනෙත් වර්ගමූලයක් ඇතුලේ K තියෙනෙත් වර්ගමූලයක් ඇතුලේ. පුතේ දුන්නක දුනු නියතය කෙරෙහි නැත්තම් දුන්නක දෝලන කාලාවර්තය කෙරෙහි එල්ලා තියෙන ස්කන්ධයත් බලපානවා ඊට අමතරව දුන්නේ දුනු නියතයත් බලපානවා. හැබැයි සරල අවලම්බයක දෝලන කාලාවර්තය කෙරෙහි බලපාන්නේ සරල අවලම්බයේ දිග විතරයි. දිග කියන්නේ එල්ලා තියෙන තැන ඉඳන් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දිග. එතකොට බලන්න අපි දන්නවා දුන්නක් දෙකට කැපුවට පස්සේ දුනු නියතය දෙගුණ වෙන්න ඕනේ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. ඒක ඕන කට්ටිය විතරක් බලන්න. අනිත් කට්ටියන්ට පුළුවන් වීඩියෝ එක ඉවර කරන්න. අපි ඒක වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. බලමු දුනු නියතයක් දෙගුණයක් වෙනවලු ස්කන්ධයක් භාගයක් වෙනවලු. මම ඕගොල්ලෝගේ පහසුව තකා අයි පාරක් මේක ලියන්නම් මොකද වෙන්නේ කියලා. T සමානයි 2යි වතාවක් M බෙදීම දෙකක් වෙනවලු පුතේ. ඒක වාරයක් අපිට ලියන්න පුළුවන් 1/2K කියලා. ඇයි හේතුව මොකද්ද? දුනු නියතයක් දෙගුණනවා. මේ ඔක්කොම වර්ගමූලයක් ඇතුලේ තියෙන්නේ. එතකොට බලන්න මට අයි පාරක් මේක ලියන්න පුළුවන් T සමානයි 2යි වතාවක් M බෙදීම 4K කියලා. ඒක වර්ගමූලය ඇතුලේ තියෙන්නේ. බලන්න M බෙදීම 4K කියලා කියන්නේ කලින් එක්කනා M බෙදීම K. එතකොට මට මේ මුළු පදේම වෙනුවට ලියන්න පුළුවන් කලින් කාලාවර්තය කියලා වර්ගමූල 4කින් බෙදෙනවා කියන්නේ 2කින් බෙදෙනවා කියන කතාව. එතකොට උත්තරය වෙන්නේ T බෙදීම 2යි. T බෙදීම 2යි තමයි වෙන්නේ උත්තරේ. මේක MCQ පේපර් එකේ තුන්වෙනි ගාන. මේකට පුතේ සූත්‍ර දෙකක් ලියලා බෙදලා ගන්න එක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඒ හින්දා මේ වගේ සුළු කරන්න පුරුදු වෙන්න. වර්ගමූල 4කින් බෙදෙන්නේ වර්ගමූල 4කින් බෙදෙනවා කියන්නේ සාමාන්‍ය එළියට ආපුවාම 2කින් බෙදෙන්නේ. අපි දැන් හොයන්න හදන්නේ දුනු නියතයේ K වෙච්ච දුන්නක් තියෙනවා. දුන්න දෙකට කැපුවට පස්සේ එක කෑල්ලක් 2K වෙන්නේ කොහොමද කියලායි දැන් හොයන්න හදන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. පුතේ දුනු දෙකක් ශ්‍රේණිගතව තියෙනවා නම් සමක දුනු නියතය හොයන්න පුළුවන් එකයට K සමානයි එකයට K1 ධන එකයට K2 හොයන විදිහට. ඔයාලට මතක ඇති ප්‍රතිරෝධ සමාන්තරගත අවස්ථාවේදී සමක ප්‍රතිරෝධය හොයන්නේ එකයට R සමාන එකයට R1 ධන එකයට R2 ඊට අමතරව දාරිත්‍රක ශ්‍රේණිගත අවස්ථාවත් එහෙමනේ එකයට C සමානයි එකයට C1 ධන එකයට C2. ඒ වගේම තමයි දාරිත්‍රක හොයන විදිහටම තමයි දුනු හොයන්නේ. දුනු ශ්‍රේණිගත අවස්ථාවේදී සමක දුනු නියතය එන්නේ එකයට K සමානයි එකයට K1 ධන එකයට K2 කියන එකෙන්. දැන් බලමු කොහොමද දුනු නියතය K වෙච්ච දුන්නක් දෙකට කැපුවට පස්සේ 2K වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමනේ. දැන් දුන්නක් තියෙනවා දුනු නියතය K. දුනු නියතය K. එතකොට මෙයාට සර්ව සම වෙන්න ගහන්න ඕනේ නොදන්නා දුනු නියතය සහිත දුනු දෙකක්. ඒ දෙන්නගේ දුනු නියතයත් K වෙන්න ඕනේ. මේ දෙදෙනාගේම සමක දුනු නියතය K වෙන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. එතකොට දැන් තියෙනවා K කියලා දුන්නක්. ඊට පස්සේ එයා දෙකට කපනවා. දෙකට කැපුවට පස්සේ අපි දන්නේ එක්කෙනෙක්ගේ අලුත් දුනු නියතය කොච්චරයිද කියලා. K ඩෑෂ් කියලා ගමු. මෙයත් එහෙනම් K ඩෑෂ්. එතකොට K ඩෑෂ් කියලා දුනු දෙකක් ශ්‍රේණිගතව ගැහුවට පස්සේ ඒ දෙන්නගේ සමකය K වෙන්න ඕනේ. ඉතින් මේක ඕනනම් අපිට පුළුවන් එකයට K සමානයි එකයට K ඩෑෂ් ධන එකයට K ඩෑෂ් කියලා ලියලා K ඩෑෂ් ඕනනම් සුළු කරලා ගන්න පුළුවන්. ඊට වඩා මම පහසු ක්‍රමයක් කියන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රතිරෝධ සමාන්තරගත අවස්ථාවේදී කොහොමද හෙව්වේ? ප්‍රතිරෝධ සමාන්තරගත අවස්ථාවේදී හෙව්වේ මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් R කියලා මෙයාගේ සමග ප්‍රතිරෝධය හෙදුවේ R බෙදීම 2යි කියලානේ. මේකත් ඉතින් ඒකමනේ. එතකොට R බෙදීම 2ක් කියලා මෙයාගේ එනවා නම් මෙයා K කියලා එන්න. මේ එක්කෙනෙක් වෙන්න ඕනේ 2K. මෙයත් 2K වෙන්න ඕනේ. එතකොට 2K බෙදීම 2K වෙන්නේ. මොකද මෙතන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. 2K බෙදීම 2 තමයි K වෙන්නේ. එහෙනම් මේ එක්කෙනෙක් 2K.
2 කිය තමා වෙන්නේ.